හෙළ සිනමාවේ ආදරවන්තයා ලෙස අදටත් හදවතක ජීවත් වෙන නාමයක් තමයි ආදරණීය විජේ කියන්නේ. 1945 ඔක්තෝබර් 9 වන දින උපත ලැබූ ඔහු 70 80 දශකයේ සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවෙකු ලෙස රසික හදවත් ජයගත්තා. ඔහුව ආදරවන්තයා ලෙස හැඳින්වූයේ ඔහු රඟපෑ චරිතවල තිබූ සරල බව, සැබෑ හැඟීම් සහ මිනිසත්කම නිසාය. ඔහු රඟපෑ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් නම් හිත හොඳ මිනිහෙක්, බඹරු ඇවිත්, ගඟ අද්දර, යුගාන්තය, මමයි රජා, පෙරලිකාරයෝ, අංජානා කිහිපයකි. ඔහුගේ රංගන කුසලතාව වෙනුවෙන් සම්මාන රැසක්ද හිමි වූ අතර ජනතාව අතර ලැබූ ආදරය ඒ සියල්ලටම වඩා උසස් විය. රංගනයට අමතරව ඔහු සමාජ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කළ දේශපාලන නායකයෙකු ලෙසත් හඳුන්වනවා. 1988 පෙබරවාරි 16 වන දින ඔහු ඝාතනයට ලක්වීම සිංහල සිනමාවටම නොව සමස්ත ශ්‍රී ලංකාවටම මහත් අහිමිවීමක් විය. එදා සිට අද දක්වා විජය කුමාරතුංග නාමය කාලය සමග මැකී නොයයි. ඔහුගේ සිනහව, කටහඬ, රංගන විලාසය ඒ සියල්ලම අදත් අප අතර ජීවමානයි. විජය මහත්මයාණනි, ඔබ නැති අඩුව හෙළ සිනමාවට අදටත් දැනේ. නමුත් ඔබ නිර්මාණය කළ කලා සම්ප්‍රදාය, ඔබ රැකගත් මිනිසත්කම සහ ඔබට ආදරය කළ රසික හදවත්, ඒවා සදා අමරණීයයි.